අද දිනේ ඔබට ඉතාම සාර්ථකම දිනය වේවා. වෙනද වගේම ඔබ අද එකතු වී සිටින්නේ ඔබගේ ලග්නයට අද දින කෙසේද යන බව දැන ගැනීමට. අපේ වීඩියෝස් බලන අයගෙන් 92% වගේ වැඩි ප්‍රතිශතයක් අපව subscribe කර නොකර තමයි වීඩියෝ බලන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා අපව subscribe කරලා මේ වීඩියෝ එකට එකතු වෙන්න කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට උපක්‍රම යොදා කරන වැඩවලට දක්ෂ වෙයි. තමාගේ යහපත පිණිස දුර ගමනක් යෑමට සිදුවේ. දරුවන් සම්බන්ධයෙන් ප්‍රීති වීමට අවස්ථාව උදා වේ. රැකියා ස්ථානයේ කාර්යක්ෂමව වැඩ කරයි. ඔබ ගෞරවයට හා ප්‍රසිද්ධියට පත්වේ. රාජකාරියේදී ප්‍රශංසා හිමි වේ. කාලාත්‍රයාගේ උපකාර ලැබේ. සේවක පාර්ශ්වයෙන් ගැටලු සහගත දේ සිදුවේ. ණය මුදලක් පියවීමට අවස්ථාව සැලසේ. විවාහකයන්ට දරුඵල බලාපොරොත්තු ඉටුවන දිනයකි. ආගම දහමට නැඹුරු වීම අද දිනේ ඔබගේ කටයුතු වලට විශාල සහනයක් වනු ඇත. ගමන් කිහිපයක් යෙදීම නිසා අද දිනය විහිසකාරී බවට පත්වේ. අසනීප රෝගාබාධ ආදියට තැන්පත් ධනය වැය කිරීමක් පෙන්වයි. සමාජයෙන් බොරු චෝදනා ලැබිය හැකි නිසා ඊතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. සම්මුඛ පරීක්ෂණ ආදියට ඉදිරිපත් වන අයට ජයග්‍රහණ ලැබිය හැකිය. උදරාබාධ හෝ ආමාශගත ආස්ත වේදනාකාරී තත්වයන් මතු කරවයි. නෙළුම් මලක් පූජා කරන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැය. ජය අංකය අංක 9. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට තනතුරු නම්බුනාම අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවේ. ඉඩකඩම් දේපල මිලදී ගැනීමට හා ඒ සම්බන්ධ ව්‍යාපාරවලට සුබදායක දිනයකි. කලා කුසලතාවන් වර්ධනය කරගත හැකිය. තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ අත්පත් කරගත හැකිය. තමා කරන කටයුතු වලට කාලාත්‍ර පාර්ශ්වයේ වැඩි සහයෝගයක් අපේක්ෂා කළ හැකිය. ප්‍රේම සම්බන්ධතා සඳහා වැඩිහිටි පාර්ශ්වයේ ආශිර්වාදය ලබාගත හැකිය. ආදායම් වියදම් සමානව ගලා යයි. ඥාති සම්බන්ධතා වර්ධනය වේ. වීර්ය අධික දිනයකි. දරුවෙකුගේ සුබදායක ආරංචියක් ලැබේ. නිරෝගිමත් දිනයකි. පහන් සිතුවිලි ඇතිවේ. නිර්වුල් මනසකින් යුතුව වැඩ කිරීමට හැකිය. යම් යම් කාර්යයන් වලදී බාධා ඇතිවද ඒවා ජය ගැනීමට තරම් මානසික තත්වය ප්‍රබල වේ. සතුරන් මෙල්ල කරගත හැකිය. උදරයේ පහළ කොටස ආශ්‍රිතව වේදනාකාරී තත්වයක් මතු විය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 5. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට ආගම දහමට ලැබියාව වැඩි දිනයකි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබයි. ධාර්මික ඇසුරට ලැබේ. පෙර භවයේ කළ කුසල් ඉස්මතු වන දිනයකි. ඉක්මන් තීරණ හා කලබලකාරී බව තම මානසිකත්වයට බාධා ඇති කරයි. විරුද්ධවාදීන්ට එරෙහිව නැගී සිටී. සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් යහපත්ය. කාලාත්‍රයාට අසනීප ගති මතු කරයි. තැන්පත් ධනයට සුබ දිනයක් නොවේ. අර පිරිමැස්ම ගැන උනන්දු වන්න. සහෝදරයෙකුගේ කාර්යයකට මැදිහත් වේ. අද දින රස කැවිලි දන් දීම ඉතාමත් හොඳයි. විවාහකයන්ගේ දිවිය ඉතාමත් සාමකාමීය. රැකියා කරන ස්ථානවලදී ඔබ ප්‍රශංසාවට ලක්වන දිනයකි. ආගමික කටයුත්තක් වෙනුවෙන් කාලය වැය කරයි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයකි. බෝවන රෝගාදියෙන් ප්‍රවේශම් වන්න. කාලාත්‍ර පාර්ශ්වයෙන්
එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය සහාය ලැබේ. නිවසේ කටයුතුවලදී කලබලකාරී බව නිසා බඩු බාහිර ආදියට හානි සිදුවිය හැකිය. මුත්‍රාශය ආබාධවලට ලක්විය හැකිය. අස්ථානගත වීම ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය කොළ පැහැය. ජය අංකය අංක 5. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට ගමන් බිමන් අධික දිනයකි. ජීවිතයේ ප්‍රීතිය අඩුයි. නිවසේ වැඩ කටයුතු වලදී කඩිසර වේ. අවස්ථානුකූලව තම කාර්යයන් බාධාවකින් තොරව ඉටු කර ගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය ලැබේ. විද්‍යාව, සාහිත්‍ය, වෛද්‍ය කටයුතු වලට සුදුසු දිනයකි. රහස් තොරතුරු එළිවෙයි. එම නිසා කතා කිරීමේදී ප්‍රවේශම් වන්න. සහෝදර ආදීන්ගේ සම්බන්ධතා අඩුවේ. කතික විවාද වැනි තරඟවලින් ජය ලැබේ. මුත්‍රා ආබාධ, ධනහිස් ආබාධ ආදිය ඇති විය හැකිය. අධ්‍යාපනය ලබන්නන් හට යහපත් පරිසරයක් උදා වෙයි. පපුව ආශ්‍රිත සෙම් රෝග හටගනී. රැකියා ස්ථානයේ රාජකාරි බහුල දිනයකි. තමාට හිමි දේවල් අස්ථානගත විය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. මවගේ උදව් උපකාර ලැබේ. වාහන මිලදී ගන්නන් හට යහපත් දිනයකි. ගෘහ ජීවිතය සාමකාමී වේ. සිතේ සැනසීමෙන් තම කටයුතු ඉටු කරගත හැකිය. තෙල් සහිත ආහාර උදරයේ ගැටලු ඇති කරයි. කලකින් හමු නොවූ මිතුරකු හමුවීමට අවස්ථාව සැලසේ. නෙළුම් මලක් පූජා කරන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය. ජය අංකය අංක 2. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට පොදු සේවා සඳහා කාලය කැප කරයි. අසනීප තත්ත්වයේ පසුවන්නන් හට සුවය ලැබේ. බැංකු කටයුතු සම්බන්ධ ගැටලු ඇතිවීමට පුළුවන්. ගෘහ ජීවිතයට බාධක කරදර පැමිණේ. තමා පදිංචි ස්ථානයේ ගැටලු ඇතිවෙයි. සතුරන් ඉදිරියේ පසු නොබසින දිනයකි. මිත්‍රයන්ගේ උදව් උපකාර ලැබේ. අධ්‍යාපනයේ නිරත වන්නන් හට එතරම් සුබ දිනයක් නොවේ. අනතුරු ඇති කරන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. දිනේ සවස් කාලයේ අලස බව ඇති කරයි. වැඩිහිටියන්ගෙන් උරුම වස්තු හිමි වේ. බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගනී. මහජන සම්බන්ධතාවලට සුබ දිනයකි. දේශපාලනයෙහි නිරත වන්නන් හට ඉතාමත් සුබ දිනයකි. සේවකයන්ගේ වැරදි අතටම හසු කර ගනී. ප්‍රේම සම්බන්ධතාවලට බාධක ගෙන දේ. පවුලේ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් දුර බැහැර ගමනක් යෙදේ. රැකියා ස්ථානවල තම හැකියාව ප්‍රදර්ශනය කරයි. නෙළුම් මලක් පූජා කරන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැය. ජය අංකය අංක 1. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ගෙදරදොර වැඩ කටයුතු පිළිවෙලයි. සේවකයන්ගේ වැරදි අතටම හසු කර ගනී. ප්‍රේම සම්බන්ධතාවලට බාධක ගෙන දේ. පවුලේ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් දුර බැහැර ගමනක් යෙදේ. රැකියා ස්ථානවල තම හැකියාව ප්‍රදර්ශනය කරයි. ආගමික කටයුතු වලට වැඩි නැඹුරුතාවක් දක්වයි. මහජන සම්බන්ධතාවලට සුබ දිනයකි. වැඩිහිටියන්ගෙන් උරුම වස්තු හිමි වේ. බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගනී. අධ්‍යාපන කටයුතු වලට සුබයි. යුගදිවි කටයුතු සාර්ථක කරගත හැකිය. පවුලේ කටයුතු සාර්ථක වෙයි. අලුත් ව්‍යාපාර කටයුතු සඳහා සුබ දිනයක් වේ.
තමන් කරන කියන කටයුතු සාර්ථක වෙයි. ඉගෙනීමට ඊටමත් යහපත් දිනයකි. තම බුද්ධිය යොදවා කරන කටයුතු සාර්ථකත්වයට පත් කරයි. තරමක් දුරට තම මනස වෙහෙසා නිවැරදි තීරණ ගැනීමට හැකි වෙයි. ඇස්වල දුර්වලතා මතු කළ හැකිය. උෂ්ණාධික රෝග, උදරාස්ථ රෝග ඇතිවීමට හැකි බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් විය යුතුය. ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට උසස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වේ. ඉදිරිපත් වීමේ ගතිය අතින් වෙනදාට වඩා ප්‍රමුඛත්වයක් වෙන ක්‍රියා කරන දිනයකි. රැකියාව කරන ස්ථානයේ අසාධාරණයක් වෙනුවෙන් විය හැකිය. මෙතෙක් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වූ සතුරු කරදර ඉවත් වෙයි. ජලය ආශ්‍රිත කටයුතු වලින් ඈත් වී සිටීම සුබදායකයි. අක්ෂි රෝග වලින් හා ආසාත්මිකතා වලින් පීඩා විය හැකිය. කිරියාහාර ආශ්‍රිත ව්‍යාපාරවලට අද දිනය සුබදායක නැත. රැකියාව සම්බන්ධයෙන් ඇති අවුල් තත්ත්වය මගහැරේ. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. අධ්‍යාත්මික වැඩසටහන් වලට දායක වන දිනයකි. වාහන මිලදී ගන්නන් හට වාසි සැලසේ. මව්පස ඥාතීන්ගේ උදව් උපකාර ලැබේ. ඉඩ කඩම් වලින් නොසිතූ ආදායම් ලැබේ. නිවාස ගොඩනැගිලි ඉදිකරන්නන් හට වාසි සැලසේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වන දිනයකි. මංගල යෝජනා සාර්ථක වේ. ගෘහ ජීවිතයට අදාළ කටයුතු වලදී ඉවසීම හුරුවන්න. ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට පවුලේ කෙනෙකුගෙන් අසනීප තත්වයක් වෙනුවෙන් අද දිනය ඔබට වෙහෙස ඇති කරවයි. රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්වයක් මතු කර විය හැකිය. ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න. බුද්ධිය මෙහෙවා කරන කටයුතු වලින් වැඩි ලාභ ප්‍රයෝජන අත්කරවයි. ධන හානි තත්වයක්ද පෙන්눔 කරයි. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ තත්වයන් මතු කරවිය හැකිය. අධ්‍යාපන කටයුතු සඳහා අද දිනය සුබදායක නැත. රැකියා ස්ථානයේ යහපත් පරිසරයක් ගොඩනැගේ. පිය උරුමයේ දේපල ලැබෙයි. තම හැකියා දියුණු වන දිනයකි. දරුවන්ගේ අධ්‍යාපනයට කාලය කැපකිරීමට සිදුවේ. නිවසේ බඩු බාහිර ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. කැඩීම් බිඳීම් වලට හේතු වේ. ආදායම් ලැබීම මතින් දුර්වල මට්ටමක සිටී. මිත්‍රයන් සමග අමනාපකම් ඇතිවේ. වැඩිමහල් සහෝදරයෙකුට ගැටලුවකට මැදිහත් වේ. නෙළුම් මලක් පූජා කරන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 9. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට තම අතේ ඇති මුදල් ඉක්මනින් වැය කිරීමට අවස්ථාව උදා වේ. උෂ්ණාධික රෝග ඇතිවීමට පුළුවන්. ලේ ඥාතීන් සමග අමනාපකම් ඇතිවේ. කල්පනාකාරීව කටයුතු කරන්න. නොගැලපෙන මිතුරු ඇසුරක් ජීවිතයට බාධාකාරී විය හැකිය. තරඟවලින් ජයත් වේ. සතුරන් ජය ගැනීමට පහසු දිනයකි. කරගෙන වැඩ කටයුතු ඉදිරියට යයි. එහිදී යම් යම් බාධා හා අවහිරතා වැඩි වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට සුබදායක දිනයකි. යුගදිවියේ සතුට මදක් ඈතට යයි. ආරවුල් ගැටුම් ගැනද අවදානමක් පෙන්වයි. නිදන්ගත රෝග තිබෙන අය
ඉතා ප්‍රවේශම් විය යුතුය. නිසි වෛද්‍ය උපකාර ලබා ගන්න. ගමන් බිමන් යෑමේදී ප්‍රවේශම් විය යුතුය. ආගම දහම කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම තුළින් සියලු ආබාධ ජයගත හැකිය. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ යහපත් ආරංචියක් ලැබේ. තැන්පත් ධනය වැයවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල විශේෂ ජයග්‍රහණ ලබාගත හැකිය. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ ආරම්භන්න. ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය රන්වන් පැහැය. ජයාංකය අංක 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට විවාහ ජීවිතය යහපත්ය. මහජන සේවක කටයුතුවලදී යම් යම් බාධාකාරී තත්ත්වයන් මතුවේ. ආගමික කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. මිතුරු ඇසුරෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. දුවා දරුවන්ට යස ඉසුරු ගරු බුහුමන් ලැබේ. ගේදොර ඉඩකඩම් ලැබීම මතින් යහපත් දිනයකි. අධික චිත්තවේග නිසා හිත නිතරම වෙනස් වේ. ජලය දියරබීම වර්ගාස්ත රැකියා හිමියන්ට ආදායම් සරුවේ. වියදම් පක්ෂය ඉහළ යයි. හවුල් ව්‍යාපාරවලින් වාසි නොලැබේ. නිවසේ යම් අලුත් වැඩියාවක් සම්බන්ධ කටයුත්තක් යෙදිය හැකි දිනයකි. බැංකු හා මූල්‍යායතන සම්බන්ධ කටයුතු සඳහා අද දිනේ ඔබගේ වැඩි මැදිහත්වීමක් දැක්කිය හැකිය. මව්පස වැඩිහිටි ඥාතියෙකුට අපලකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. හෘද රෝගාදිය සම්බන්ධ අවදානමක් ඇති නිසා ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුය. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අද දිනය තුල සාර්ථකව නිම කර ගැනීමට අවස්ථාව සැලසේ. විෂ්ණු දෙවිඳුට වැඳ දවසේ වැඩ ආරම්භන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට තම ගෞරවයට කීර්ති නාමයට හානි කරන දේ අද දිනේ විය හැකිය. ලෞකික ආශාවන් පිළිබඳව කටයුතු කිරීම නිසා අද දිනේ ගැටලු මතු කරයි. ආගමික භක්තිය ඇති කරවා තම සිතුවිලි අයහපත් දේ සඳහා යොමු විය හැකිය. ධනහිස් ආශ්‍රිත ආබාධකාරී තත්ත්වයන් පෙන්눔 කරයි. ආහාර පිළිබඳවද කල්පනාකාරී වන්න. ගනුදෙනු වලින් ලාභ හිමිවීමට සුබ දිනයකි. ගමන් බිමන් අධික දිනයකි. තම සැලසුම්ගත කාර්යයන් වලට බාධා මතුවිය හැකිය. ඒවායින් ජය ගැනීමට තරමක් වෙහෙසීමට සිදුවේ. ඥාති හිතවතුන් අතර කැපී පෙනෙන දිනයකි. තැන්පත් ධනය වැඩි වේ. ආදායම නම් සරුවේ. පෞල් ජීවිතය සතුටින් ගත කරයි. උගුර කනහා මුඛයාෂ්ට රෝග හටගනී. යුග දිවියේ සතුට ඈත් කරවයි. පිය පාර්ශ්වයේ ඥාතියෙකුට අපලගෙන දෙන දිනයකි. විෂ්ණු දෙවිඳුට වැඳ දවසේ වැඩ ආරම්භන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 6. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට රැකියාවල නියුතු අයට උසස් වීම ලැබේ. තම මතයට සම්බන්ධතාවන් ඇති කර ගැනීමට උත්සාහ ගනී. එම ගන්නා තීරණ දුර්වල විය හැකිය. යහපත් ආශ්‍රය නිසා සමාජයේ උසස් තැනක් හිමි වේ. සමාජයේ ගෞරවයට සැලකිලි වැඩියෙන් ලැබෙන දිනයකි. ප්‍රභූ තත්වයකට පත්වේ. උවමනාවන් සපුරා ගැනීමට මුදල් අත ගැවසේ. දරු සම්පත් හිමි වේ. අහිමි වූ දෙයක් නැවතත් ආපසු ලැබෙයි. පපුව ආශ්‍රිත රෝගාබාධ ඇති කරයි. කල්පනාකාරීව කටයුතු කළ යුතු දිනයකි. වෙහෙසකර ගමන් බිමන් කිහිපයක් නිසා දවස පීඩාකාරී විය හැකිය. පිය පාර්ශ්වයේ ඥාතීන් සමග
ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකිය. පියාගේ සෞඛ්‍ය තත්ත්වයට බාධාකාරී දේ සිදු කරයි. ගැඹුරු දේ පිළිබඳ ශාස්ත්‍රීය කටයුතු වල යෙදෙන පිරිසට අද දිනය සුබදායක නැත. ව්‍යාපාරික කොටස්කරුවන්ගේ අසුබදායක කරුණු කිහිපයක් පිළිබඳව ඔබගේ සවනට වැටෙනු ඇත. වැඩිමහල් සහෝදරයන්ගෙන් උදව් ඉල්ලීමට සුබ දිනයකි. ගුරු දෙගුරුන්ට වැද දවසේ වැඩ ආරම්භන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රන්වන් පැහැය. ජය අංකය අංක 3.